විවිධාකාරයේ පාප කර්ම කරගෙන තියෙනවා නම් ඒවට මේ වර්තමාන මොහොතේ පිළියම් තියෙනවා. තමන් කරන යහපත් පිනක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සිදු කරන දෙයකින් තමන් විසින් ඒ කරපු බරපතල කර්මයන් වලට යම්කිසි ආකාරයක යහපත් ක්‍රියාවක් තුළින් අර ධනාත්මක ශක්තියක් ගොඩනගා ගැනීම තුළින් ඒව අහෝසි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අර පුද්ගලයෙක්ට මාර කපලයක් තියෙනවා නම් ජ්‍යොතිෂ්‍යමය වශයෙන් කියන්නේ සත්වයකට අබේ දාණය දීම මේ වගේ දේවල්. ඒක තමන් කරගත්ත කර්මයේ විපාක බලය අනුව. ඉතින් සමහර විට බරපතල දෙයක් නම් තමන්ට ඒ සඳහා මුහුණ දිය යුතු අවම ආකාරයේ හෝ ව්‍යාකූලතාවයක් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට තමන්ට අවශ්‍ය නම් තමන්ට පුළුවන්කම තියෙනවා ඒකට හරියන ආකාරයෙන් යහපත් ක්‍රියාවක් තුළින් ධනාත්මක ශක්තිය ගොඩනගා ගන්න. එකට එක කැපිලා යන ඒ වගේ දේවල් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒක ඇත්තටම කරන්න ඕන අර තමන්ගේ කර්ම විපාක අහෝසි කර ගැනීමේ බලාපොරොත්තු වෙන්න වේ. ඇත්තම දේ නම් තමන් තුළ ධර්මයේ ක්‍රියාත්මක වෙනවා නම් තමන්ගේ හදවත ක්‍රියාත්මක වෙනවා නම් නිසියාකාරයෙන් ඇත්තටම හාර්ට් චක්‍ර. එතකොට තමන්ට නිරන්තරයෙන්ම සමාජය වෙනුවෙන් තවත් කෙනෙක් වෙනුවෙන් කරන්න අවශ්‍ය දේවල් තමන්ට දැනෙනවා. ඉතින් මේ විදිහට තමන්ට පුළුවන්කම තියෙනවා යහපත් දේවල් වල නියැලෙන්න. ඒ තුලින් තමන්ට හැකියාව තියෙනවා තමන්ට ඉදිරියේදී සිද්ධ වෙන යම් යම් කර්ම විපාක වලින් බේරෙන්න. මොකද මේ කාලයේ සංක්‍රාන්ති සමයක් නිසා ඒ පිළිබඳවත් දැනුවත් වෙන්න ඕන. නැත්නම් තමන්ගේ ජීවිතේ විතරක් ගොඩනගාගෙන ආත්මාර්ථකාමී ලෙස ජීවත් වීම තුළ සමහර විට තමන්ට අර කලාතුරකින් හම්බ වෙච්ච මේ manussත්ව ප්‍රතිලාභය මනුෂ්‍ය උපතක් ලැබපු අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක්ට නිවන් දකින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ මාර්ගය සඳහා යොමු වෙන්න තමන් ජීවත් වීම අවශ්‍යයි. ඉතින් ඊටමත් ප්‍රඥාවන්ත මිනිසෙක් ඇරෙන්න බොහෝ දෙනෙක් ඒ තුල ක්‍රමානුකූලව සිත සකස් කර ගැනීම තුල ක්‍රමානුකූලව ආර්ය මාර්ගයේ මාර්ගඵල ගනිමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ෂණිකව සිදුවෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා තමන්ගේ භෞතික ජීවිතයේ ගිහි ජීවිතයේ නිරෝගීකම අත්හැරලා දාලා ඒවට යොමු වෙලා වැඩක් නැහැ.